හයි ඔයාලා හැමදෙනාම ආයිබෝවන් කියලා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ඔයාගේ මොකක්ම හරි ලක් එකක් ඔයාට තිබිච්ච නිසා තමයි අහම්බෙන් හරි මේ වීඩියෝ එක ඔයාට බලන්න ලැබෙන්නේ නැත්තේ. ඇයි එහෙම කියන්නේ? ඔයා මේ වෙලාවේ ප්‍රශ්න ගානක ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් යම් දේවල් ලබා ගනිමින් ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයාට මේ වීඩියෝ එක කොහෙන් හරි අහම්බෙන් හරි දකින්න ලැබුණේ ඔයාගේ පෙර පිනක් නිසා. එහෙම කියන්නේ ඇයි? අපි ඕනම කෙනෙකුට එක එක අවශ්‍යතා තියෙනවා. ඒක එක එක මට්ටමින් තමයි තියෙන්නේ. සමහරුන්ට ඒක දැඩි ලෙස දැනෙනවා. තව සමහරුන්ට ඒක ඊටම පොඩිවට දැනෙන්නේ. ඉතින් ඔයාටත් ඔයාගේ අවශ්‍යතා එක එක විදිහට දැනෙන එක එක මට්ටමේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් අපි කොහොමද අපිට අවශ්‍ය දේ ලබා ගන්න කියලා අපි බලමු අද මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්නේ. ඔයා බිඳුවටම වැටිලා හිටියත් ඔයා අන්තිමටම ඔයා හිතාගෙන ඉන්න ඔයාට ડિප්‍රෙෂන් මට මුකුත් නැහැ මං යන්න තියෙන බිඳුවටම වැටලා ඉන්නේ. එහෙම හිතාගෙන හිටියත් ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ ලෝකය ළඟා කරගන්න පුළුවන්. අන්න ඒ ලෝකය ළඟා කරගන්න ඔයාගේ සිහින ලෝකය ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න යන පාර කපාගන්නේ කොහොමද කියන එක තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක ලබා ගන්නේ. ඔයාට සමහර විට මුදල් අවශ්‍ය ඇති. එහෙම නැත්නම් ඔයාට ආදරවන්තයෙක් අවශ්‍ය ඇති. එහෙම නැත්නම් ඔයාට විභාගයකින් ජයක් ලබා ගන්න අවශ්‍ය ඇති. එහෙම නැත්නම් ඔයාට ජොබ් එකක් අවශ්‍ය ඇති. මේ වගේ ඔයාට එක එක දේවල් එක එක කෙනාට එක එක අවශ්‍යතා ඇති. හරි. ඒ අවශ්‍යතා තියෙන දේවල් හැබැයි ඔයා ලොකුවට මනසට පීඩනයක් ඇති කරගෙන මේ වෙලාවේ ඇති. කොහොමද ඒක මං ගන්නේ? මං අතේ දැන් රුපියලක්වත් නැහැ. හැබැයි මට ණය මෙච්චර ගෙවන්න තියෙනවා. මම මේ ගේ හදලා ඉවර කරන්න ඕනේ. එහෙම තිබුණත් ඔයාට මේ දේවල් ලබා ගන්න බෑ කියලා හිතන තැනට හිටියත් ඔයාට මං අද කියලා දෙනවා කොහොමද මේ දේවල් ලබා ගන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕනි ඔයාට අවශ්‍ය දේ ඔයා මේ විශ්වයෙන් ඉල්ලන්න ඕනේ. ඉල්ලන්නේ නැතුව ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්නකෝ ඔයාට කායින් හරි උදව්වක් ඕනේ. ඔයා මොකක් හරි අමාරු එක වැටලා. ඔයා එතකොට ඒ වාගේ යාළුවෙක්ගෙන් හරි කාගෙන් හරි උදව්වක් ඉල්ලුවේ නැත්නම් සමහර වෙලාවට ඒ වාගේ යාළුවාට හරි වාගේ නෑදෑයට හරි ඒ දේ ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්කම තිබ්බත් ඔවුන් අඩියක් පස්සට ගන්නවා. ඔයාට මේක කරන්න නැතුව. ඇයි ඒකට හේතුව? සමහර විට එයා හිතනවා ඔයාට මේ දේවල් කරන්න ගියොත් ඔයා එයා ගැන වැරදියට තේරුම් ගනි. අනවශ්‍ය විදියට මගේ ජීවිතේට මැදිහත් වෙනවා කියලා හිතයි. ඒ වගේ එයාගේ සිතුවිලි අපිට පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න පුළුවන් අපිට අපි විතරයි පාලනය කරන්න පුළුවන්. එහෙනම් ඔයාට මොකක්ම හරි දෙයකට උදව්වක් අවශ්‍යයි නම් ඔයා අනිවාර්යෙන් ඒ දේ ඉල්ලන්න ඕන. ඒ වගේම තමයි ඔයාට මුදල්, ඔයාට නිවසක්, වාහනයක්, රස්සාවක් ඒ අවශ්‍ය හැමදේම ඔයා අනිවාර්යෙන් විශ්වයෙන් ඉල්ලන්න ඕන. එහෙම ඉල්ලුවොත් විතරයි විශ්වය ඔයාට දෙන්නේ. ඒ ඉල්ලන එකත් නිකන් ආවට ගියාට ඉල්ලලා හරියන්නේ නැහැ. කොහොමද එහෙනම් ඉල්ලන්න ඕන? මොකක්ද අපි ඒකට කරන්න ඕන? ඒ ඉල්ලනකොට ඔයා කියන්න ඕනි ඔයාට අවශ්‍ය ගෙයක් නම් ඒ ගේ කොහොමද ඔයාට ඕනි? මට ඕනි තට්ටු දෙකක ගෙයක්. ඒක තියෙන්න ඕනි මෙන්න මේ වගේ වෙල්ලායක් ළඟ. ඒකේ උඩ තට්ටුවට වෙලා මට ඒ වෙල්ලාය දිහා බලාගෙන ඉන්න ඕනි. එහෙම නැත්තම් ඔයාට අවශ්‍යයි මට ඕනි තට්ටු 3ක ගෙයක්. ඒක මට තියෙන්න ඕනි මුහුදක් කිට්ටුව. මුහුදු හුලං හමනවා. ඒක මට දැනෙන්න ඕනි. අන්නේ ෆීලින් එක. ඒක මගේ ගෙදර රතු පාට ගයක් වෙනවා. මේ ගාඩන් එකේ මේ විදිහට මල් වවලා තියෙන්න ඕනේ. අන්නේ ඒ විදිහට හරියට කියලා ඉල්ලන්න ඕනේ. එහෙම නැත්නම් මට තට්ටු දෙකේ ගයක්, තට්ටු තුනේ ගයක් කිව්වහම ඔයාට මේ දේවල් ලැබෙන්න පරක්කු වෙන්නේ ඇයි? විශ්වය උනත් දන්නේ ඔයාට කොහොම දෙයක්ද ඕනේ කියලා. ඒ නිසා ඔයා ඉල්ලන දේ හරියට ඔයා බලාපොරොත්තු වෙන විදිහට කියලා ඉල්ලන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාට ලැබෙන්නේ. ඒ ඉල්ල දැන් ඔයාට මේ වෙලාවේ අතේ රුපියලක්වත් නැහැ කියලා හිතන්නකෝ.
එතකොට ඔයා බලාපොරොත්තු වෙනවා BMW කාර් එකක්. දැන් ඔයා හිතනවා ඊට පස්සේ මගේ අතේ රුපියලක්වත් නැතුව මම මේ BMW කාර් ඉල්ලුවට වැඩක් නැහැනේ. එහෙම කවදාකවත් සැකයක් තියාගන්න එපා. ඔයාට ලැබෙන ක්‍රමයේ ගැන ඔයා සැකයක් තියාගන්න එපා. ඔයාට ඔයාව විශ්වාස කරන්න. විශ්වාස කරලා ඔයාට අවශ්‍ය මට සුදු පාට BMW මෙන්න මේ මොඩල් එකෙන් තියෙන ඒ විදිහේ එකක් ඕනි කියලා ඔයා ඒ විදිහට ස්පෙસિෆිකලි කියන්න. එතකොට ලැබෙන්නේ කෙසේද කියලා දන්නේ නැති වුණාට විශ්වයෙන් ඔයාට ඒ විදිහේ දෙයක් ලැබෙනවා. හැබැයි ඔයා කොයිම වෙලාවකවත් ඔයා ඉල්ලපු දේ ගැන සැකයක් තියාගන්න එපා. එහෙම ඉල්ලුවට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා ඒ දේ ලැබුණා වගේ හැසිරෙන්න ඕනේ. මට දැන් තියෙනවා සුදු පාට BMW එකක්. එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙච්ච විදිහේ ගෙයක් දැන් මට තියෙනවා. ඒ ගෙදර තමයි මම දැන් ජීවත් වෙන්නේ කියලා ඔයා ඒ හැඟීමෙන් ඉන්න ඕනේ. දැන් ඇයි එහෙම ඒ හැඟීමෙන් ඉන්න ඕනි කියලා කියන්නේ? දැන් කාට හරි එහෙම හිතෙන්න පුළුවන් මට මේ ඉන්නවත් දැනටවත් ඉන්න තැනක් නැතුව මං ඉන්නේ තනුන්ගේ තැනක. එහෙම ඉඳලා කොහොමද මං ඒ වගේ ගයක් ඉන්නවා වගේ කියලා හැසිරෙන්නේ? ඒක මගේ හිත රවට්ට ගැනීමක්ද කියලා හිතෙන්න පුළුවන්. නෑ. එහෙම හැඟීමෙන් හැසිරෙන්න කියලා කියන්නේ ඔයාට ඒ දේ කවදා හරි ලැබෙනවා. ඔයා විශ්වයෙන් ඉල්ලපු දේ ඔයාට අනිවාර්යෙන් ලැබෙනවා. ඔයා ඒ දේ ලැබෙනකොට ඔයාගේ සිතින් ගතින් සූදානමින් ඉන්න ඕනි ඒ දේ භුක්ති විඳින්න. ඔයා දැන් ওই දේ විශ්වයෙන් ඉල්ලලා ඔයා එහෙම ගෙදරක ජීවත් වෙන්න තරම් ඔයා මයින්ඩ් එකක් හදාගෙන තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? පහුවදාම ඔයාට ඒ ගේ එපා වෙනවා. ඒ ගේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ දෙයක් තමයි විශ්වයේ තියෙන්නේ. දැන් අපි සල්ලි මුදලක් මේ රුපියල් කෝටියක් ඉල්ලනවා කියලා හිතන්න. ඔයා ඊළඟට හිතන්න කෝටියෙන් මම මෙච්චරක් මගේ ණය තියෙනවා කිව්වන්. මම මෙච්චරක් ඉතුරු කරනවා. මම මෙච්චරක් ආයෝජනය කරනවා. මම මේ දේවල් මේ වගේ දේවල් ප්‍රජාසත්කාර කරනවා. අන්න ඒ වගේ දේවල් ඔයා ඔක්කොම හිතලා තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා දන්නෙත් නෑ ඔයාගේ අතට කෝටිය ලැබෙයි. ලැබුණ ගමන් ඔයා ඒ දෙයට මූණ දෙන්න ඔයා ඒ දේ විඳ ගන්න සූදානම් හිටියේ නැත්තම් ඔයාට ඒ දේ නැති වෙලා යනවා. ඒ නිසා තමයි කියන්නේ ඔයා විශ්වයෙන් ඉල්ලන දේවා ඉල්ලුවාට පස්සේ දේ ඔයාට තියනවා වගේ ඔයා මනසින් හැසිරෙන්න. එතකොට ඔයාට ඒ දේ ලැබුණහම ඔයා ඉල්ලපු දේ ලැබුණාම ඔයාට ඒක ගොඩක් කල් තියාගන්න පුළුවන් වෙනවා. හරි. මෙන්න මේ පුංචි දෙයින් ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ වගේ තවත් ලස්සන ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමට ඉන්න. ඔයාලා හැම දිනාටම ජය වේවා. ඉක්මනින්ම අපි නැවත හමු වෙමු.